කැරියර් එක මෙතන පටන් ගන්නකොට සාමාන්‍ය අම්බ ස්ටේට් එකකින් චර ලොකු දෙනුම කාටවත් තිබුණේ නැහැ. ඒතර අපිට සමහර පරණ ගස් ටිකක් තිබ්බා. ගස් ටික මේන්ටේන් කරන්නටත් අවස්ථින් වල ලොකු ඉෂුව එකක් තිබ්බා. අපිත් එක්ක එකතු වුණා MDF ටීම් එක. ඒගොල්ලෝ ගාව ඉඳලා තමයි අපි ගොඩාක් දේවල් ටික ඉගෙන ගත්තේ. අපේ ලෑන්ඩ් එකේ අපි පටන් ගත්තා. ඊට පස්සේ අපි ගොඩාක් එක්ස්පෙරිමෙන්ටේෂන් කරා. ඒක අර MDF ටීම් එකේ සපෝට් එක යනුව දැන් ඒක නිසා අපි ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඒ ලොකු වෙනස් එක්කම අපි බොහොම ඊළඟ ස්ටෙප් එක විදිහට අපි මේ අවුට්ග්‍රෝස් එක්ක මූව් කරන්න පටන් ගත්තා. අපේ වෙලී නැත්තම් අපි ඉන්න පරිසරෙ පැත්තේ ෆිමල්ලට ඔපචුනිටි හම්බ වෙන ගොඩක් අඩුයි. අපිත් එක්ක ආවට පස්සේ අර අනිත් එක MDF කරා මේ වගේ එක්ස්ට්‍රා ඉන්කම් ගන්න ඔපචුනිටි හම්බුනට පස්සේ දෙක ගොඩක් ෆීමේල්ස් අපිත් එක්ක ලොකු ගමනක් කරගෙන ඉන්නවා. අනිත් එක ඒගොල්ලෝ ඒකන ගොඩක් සතුටින් වෙනවා. ඒ දෙන මේ වගේ ලොකු මුදලක් හම්බෙන එක. තව බැල ටික අපේ ගොඩක් බැල ඉල්ලනවා. අපේ දැන් ගොඩක් ට්‍රේනින් දෙනවා. සාමාන්‍යයෙන් මේ පැත්තේ බැලුවොත් এডুকেෂන් එකට ඒක ලොකු හෙල්ප් එකක් වෙනවා. අනිත් එක ෆීමේල් පැත්තේ බලනකොට ඒගොල්ලෝ ඇඩිෂනල් ජොබ් එකක් වගේ දැන් වෙලා තියෙන්නේ. අනිත් එක ඒගොල්ලෝගේ නිව් මාකටිං මෙතඩ් එකකට හම්බෙලා තියෙනවා. කොෆි එකකින් අර ක්වොලිටි එකට තියාගන්න MDF ටීම් එකේ පටන් ගත්තේ තැන ඉඳලා ඉවර වෙන ප්‍රොසෙස් එක නම් කරපු ලොකු සපෝට් එකක් තමයි අපි මෙච්චර වෙලාවට හොඳ පොසිෂන් එකකින් දැන් ඉන්නේ. ඒ වගේම දැන් ඉස්සරහට අපේ කොෆි ටූරිසම් එකක් කරන්න බලාපොරොත්තු වෙලා ඉනවා. අපි කරගෙන යනවා. ඒකට දැන් ඉස්සර කලින්ට වඩා දැන් MDF පැත්තේ ඉඳලා අපිට ලොකු සපෝට් එකක් හම්බෙලා දෙනවා ටූරිසම් පැත්තේ කොෆි ටූර් එකක් කරන්න.